ග්‍රාම නිලධාරී සංගමයෙන් චෝදනාවක් එල්ල කරා මේ මාලිමාවේ ප්‍රාදේශීය දේශපාලඥයන් අනවශ්‍ය පරිදි මැදිහත් වෙනවා මේ කටයුතු වලට කියලා. ඇත්තට මෙවැනි තත්ත්වයක් තියෙනවද? ඒ නිසා උන්ට වැඩ කටයුතු කරගන්න බැහැ කියලා. සමහරක් ප්‍රදේශවල හැමතැනම නෙමෙයි. ග්‍රාම නිලධාරී සංගමය නෙමෙයි. ග්‍රාම නිලධාරී සංගමයක්. සංගමේ නමක් කිව්වොත් මට හරියටම කියන්න පුළුවන් නේද? ඔබත් ඒ කියන එක වැදගත්. ඒ සංගමය මොකද්ද කියන එක සංගමයක්. මම දැක්ක ඒක චෝදනාවක් එල්ල කළා තිබෙනවා. නමුත් ග්‍රාම නිලධාරීවරුන්ට තියෙනවා සංගම් කීපයක් තියෙනවා. ඉතින් මේක මම හිතනවා ඒක ඒ ග්‍රාම නිලධාරීවරුත් ඒ වගේ මේ ප්‍රචාරය කරන මාධ්‍යත් මේක හරියම පහසුවෙන් හොයාගන්න පුළුවන් දේශපාලන අධිකාරිය අනුමැතියක් මේකට අවශ්‍ය නැද්ද කියන එක. මේ තිබෙන්නේ ජාතික ආපදා සානසේවා මධ්‍යස්ථානයේ විසින් දිත්වා සුලිකුණාටුව හා ගම් වතුරෙන් පීඩාවටපත් වූ ඒ දිස්ත්‍රික්කවල නිවාස යථාවත් කර ගැනීම සඳහා දීමනා ලබා ගැනීම සඳහා ජනතාවට පුරවන්න තියෙන අයදුම් පත්‍රය. මේකේ කීප දෙනෙක්ගේ අස්සන් සහ නිල මුද්‍රාව අවශ්‍යයි. ඒ අය තමයි ග්‍රාම නිලධාරී, ආපදා සහන සේවා නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී හෝ ප්‍රජා සවිබල ගැනීම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී. මේ අයගේ අස්සන මේ අයගේ අනුමැතිය සහිතව මේක ඉදිරිපත් කරාම ප්‍රාදේශීය ලේකම් විසින් අස්සම් කරනවා. ඒ අනුව මේ රුපියල් 25000 ලබා දෙන්න පුළුවන්. මේක කිසිම තැනක ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකු වෙන සංවිධානයක කෙනෙකු අස්සම් කරන උවමනාවක් නැහැ. ඒකත් අර මේ ආපදාව තුලදී සමහර කණ්ඩායම් විසින් පතුරවන බොරුවේම එක කොටසක් විතරයි. කිසිම තැනක එහෙම උවමනාවක් නැහැ. ජනතාවට පුළුවන් තමන්ගේ බල ප්‍රදේශය තුල සිටින මේ නිලධාරීන්ගේ අනුමැතිය සහිතව මේ ඉල්ලීම ඉදිරිපත් කරන්න ප්‍රාදේශීය ලේකම්ට. එච්චරයි.